හරි ඉතින් මේ විඩියෙන් කතා කරන්නේ අපි කොහොමද අපේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් අපිට මෙන්න මේ විදියට අපේ ඇප් එක සෙට් කරනවා. ඉතින් ඔයාලට ඉතින් ඒක උඩ එකපාරක් ක්ලික් කරපුවාම මේ විදියට සෙටින්ග්ස් වලට ඔලෝ කරන්න කියලා ඉල්ලනවා. ඉතින් මෙතන සෙටින්ග්ස් වලට ගිහිල්ලා චුට්ටක් විතර වෙලා ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා allow permission දෙන්න ඕනේ. enable කරාට පස්සේ අපි ආය අපේ ටෙලිග්‍රෑම් එකට බැක් වෙලා ආය පාරක් අපේ ඇප් එක උඩ ක්ලික් කරගත්තාම මේ විදිහට අපිට ඉන්ස්ටෝල් cancel කියලා එකක් පෙන්නනවා. අපි ඉන්ස්ටෝල් කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ටික වෙලාවක් ගිහපුවම මෙන්න මේ විදිහට අපිට එකක් පෙන්නනවා. මේක play protect නැති හින්දා තමයි මේ විදිහට පෙන්නන්නේ. ඉතින් මේකේ more details වලට ගිහින් මෙන්න මෙතන තියෙනවා install anyway කියලා. අන්න ඒක උඩ ක්ලික් කරපුවාම අපේ පැට්න එක හෝ අපේ පාසඩ් එක ඉල්ලනවා. ඉතින් මම මෙතනින් පැට්න එක ගහනවා මගේ චුට්ටක් කියලා ගියපුවාම ඉතින් ඔන්න ඔය විදිහට අපේ ඇප් එක අපේ ෆෝන් එකට සාර්ථක ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ අපි ඕපන් කරගත්තාම අපේ ඇප් එක චුට්ටක් වෙලා ලෝඩ් වෙයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ ඇප් එකේ ඉන්ටර්ෆේස් එක පෙන්නන්නේ. ඉතින් මෙතන ඇක්ටිවේෂන් කීයක් ඉල්ලනවා. ඉතින් අපි මේකේ ඇක්ටිවේෂන් කී එක ගන්න අපේ ඇඩ්මින් ඔයාලා ඇප් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ අපේ ඇඩ්මින්ට දාන්න ඕනේ මැසේජ් එකක් අයියා මම ඉන්ස්ටෝල් කරා හරි මොකක් හරි කියලා ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරා කියලා. ඊට පස්සේ එයා අපිට මැසේජ් එකක් දානවා. ඇඩ්මින් දානවා මැසේජ් එකක් අපිට මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට මැසේජ් එකක් දානවා. ඉතින් මේක වැලිඩ් වෙන්නේ 1 month කියලා තියෙනවා. ඉතින් 1 month ඊට පස්සේ අපි මේක ආය ඇඩ්මින්ට කියලා අලුත් කෝඩ් එකක් ගන්න ඕනේ. මෙන්න මෙතන තියෙනවා අපේ කී එක. මෙන්න මේක තමයි අපේ කී එක. ඉතින් මේක එක ඩිවයිස් එකකට විතරයි වැඩ කරන්නේ. කියන්නේ අපේ මේ ඩිවයිස් එකට විතරයි වැඩ කරන්නේ. අපි මේ කෝඩ් මේ ඇක්ටිවේෂන් කිය එක වෙන එක ගැහුවා කියලා අප ඇක්ටිවේට් නෑ. ඉතින් ඔන්න විදිට කෝඩ් එක් කොපි කරලා මෙතනින් කෝඩ් එක පේස් කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ඇක්ටිව් කියන එක. ඒකුඩ ක්ලික් කරපුවම ඇක්ටිවේෂන් සක්සස්ෆුල් වෙලා මේ විදිහට අපේ ඇප් එක ඕපන් වෙනවා. ඉතින් කොයින්ස් ටික 70ම තියෙනවා. කොයින්ස් 70ක්. ඊට පස්සේ ටෙලිග්‍රෑම් channel එක තියෙනවා ඒ වගේම TikTok එක තියෙනවා. ඉතින් TikTok follow කරලා නැත්නම් දැන්ම ගිහින් follow කරගන්න. අපි ඊළඟ වීඩියෝ එක තියෙනවා කොහොමද මේක හරියට ට්‍රේඩ් එකක් දාන්නේ කියලා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න. මේක ගොඩක් වෙලාවට ඒක බලලා මේක බලයි ඒක කමක් නෑ කිසි ප්‍රශ්නයක් නෑ දෙක මාරුනා කියලා.